ඔයාගේ මාසම සබ්ජෙක්ට් එක මොකක්ද? ගණන්. මාත් ආසයි ගණන් වලට. Wow, you can play carom with this beautiful view. මෙයාගේ නමින් තියෙන හොටෙල් එක මනුෂ්‍ය හොටෙල්. hello. full rice එකක් දානවත් ප්ලේට් දෙකකට. wow, ඒක ලස්සන. ඔයාට වයස කීයද? 18යි. අයිසේ හොටෙල් එකේ අක්කා අපිට ජම්බුත් දුන්නා. ඊළඟ මේක? මේ කීයද? සෙල්ලම් බඩුත් තියෙනවා නේද? ඉගෙනගෙන හොඳ ළමෙක් කියලා හොඳට සල්ලි හම්බ කරන්න ඕන. අපි දැන් යම් පල්ලෙහා රෙස්ටුරන්ට් එකට. මදුව එතනට කොල්ලයක් දීලා කියන්නේ ෆුල් රයිස් එක ප්ලේට් දෙකට දාන්න කියලා. අමුතන සිග්නල් නැහැ නේ. ඉස්සරහට ගිහින් කියමු. අපි උඩ දියලම ඇල්ලට ආවේ පල්ලෙහෙන් අපි බෑග්ස් තියලා රෙස්ටුරන්ට් එකේ. ඒ රෙස්ටුරන්ට් එකේ අක්කායි අපේ බෑග්ස් තියාගත්තා, හෙල්මට්ස් තියාගත්තා. එයාලා කිව්වා කෑම ඕන නම් කියන්න කෝල් කරලා කියලා. හැබැයි දැන් කෝල් කරන්න අපිට සිග්නල් නැහැ. දැන් අපිට එහාට යනවා. එහාට ගිහලා සිග්නල් ආපුවම මම කෝල් එකක් දෙනවා. දීලා කෑම ඕඩර් කරන්න කියලා කිව්වා. අපි බලමු කෑම කොහොමද කියලා මම රිවිව් එකකුත් දෙන්න. ඇත්තටම එයාලා literally so kind. හරිම හොඳයි. අපිට නම් දැන් මේ වෙලාවේ ඕනේ ෆුල් රයිස් එක ප්ලේට් දෙකකට. අපි බලමු ෆුල් රයිස් එක ප්ලේට් දෙකකට දාලා කොහොමද රස කියලා. hello. අක්කේ අපි අර උඩහට ආපු මල්ලියට දෙන්න. ෆුල් රයිස් එකක් දානවා ප්ලේට් දෙකකට. හරි අක්කේ හරි. ආයෙ නෝ පාටි පිට ටිකක් අමාරුයි නේ. මේ ටික උලන්නේ නැහැ. මේ ටික ෆ්ලැට්. අපි එනම් ගිලෙන්න. ජය. දැන් ඉතින් බැහිල්ලක් තමයි තියෙන්නේ. අවුලන්නේ නැහැ. ඒ බඩු කෑලා තියෙනවා සේෆ් විදියට. මේක තමයි මම ඔයාලට කිව්ව රෙස්ටුරන්ට් එක. බත් ඉවරුණාද? ඔව්. අයිස්ක්‍රීම් තියෙනවා. සෙල්ලම් බඩුත් තියෙනවා නේද? ෆෘට් ජූස් එහෙමත් තියෙනවා නේ? ඔව්. මැංගෝ, ලයිම්, watermelon, pineapple. තියෙනවා කිං කොකොනට් තියෙනවා. කෝල් එකක් තියෙනවා, normal තියෙනවා. බෙවරේජස් තියෙනවා, Coca-Cola, Sprite. ඊළඟ මේක? මේ කීයද? ඒ මාරි යන්නේ ඔදලාලි උනම් පස්සේ ප්‍රයිස් දර ගන්න ඕනේ. කීයද කොහොම පස්සේ ප්‍රයිස් දන්න යාර. පොඩි එක 100යි, ලොකු එක 150. 150. ඔයාට වයස කීයද? 18යි. 8යි. කී වසරේද? 3. මොකද ඉස්කෝලේ? කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලය. ඒ ඉස්කෝලේ මං අහලා නැහැ මොකද්ද? කොස්ලන්ද තියෙන්නේ. කොස්ලන්දේ තියෙන්නේ. මොකද ඉස්කෝලේ නම? කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලය. කොස්ලන්ද. කියලා කියන්නේ ඩිස්ට්‍රික්ක බදුල්ල ඌව පළාත. ඔයාගේ මාසම සබ්ජෙක්ට් එක මොකද්ද? ගණන්. ගණන් වලට ආසයි. මහත් ආසයි ගණන් වලට. ඒතකොට ඔයාගේ මොකද්ද හොඳ මෙයාලුගේ නම? සෙනුලි. එන සෙනුලි ඔන්න මේ වීඩියෝ එක දැක්කොත් ඔයාගේ හොඳ මෙයාලුවට තෑන්ක්ස් කරන්න ඕනේ සෙනුලි. රයිට්. එනේ ටේබල්ස් තියෙනවා සාමාන්‍යයෙන් මෙතන 1 2 3 4 අර ගෲප් නිකන් ෆැමිලි වගේ. කැරම් බෝඩ් එකකුත් තියෙනවා නේද? You haven't seen? Wow, you can play carom with this beautiful view. Wow guys, look at this. මෙයාගේ නමින් තියෙන හොටෙල් එක මනුෂ්‍ය හොටෙල්. මේ වගේ ලස්සන view එකක් තියෙන්නේ. උදේට හිතන්න මෙතන මීදුම එහෙම ගහගෙන යද්දි කොහොමද view එක කියලා. ඔයාලා ඒක ඇවිල්ලාම experience කරන්න පුළුවන්. හොඳට ඉල තියෙනවා. ලස්සනයි. right. ඔයා කී වසරේද එතකොට? 10. දැන් මේ ලබන අවුරුද්දේ O level නේද? නංගියන් ඉස්කෝලේට යන්නේ? යා ප්‍රයිමරි එකේ ඔයා ජාතික එකේ. ඒ ඉස්කෝල දෙකම එක ළඟ තියෙන්නේ? පාස්ට් එක ඉස්සෙල්ලා මදුවට ඊපස්සේ මට wow, ඒක ලස්සන. It's beautiful guys. කැරට් තියෙනවා, බීට් තියෙනවා. අපි පාස්ට් කන්න යන්නේ. ලස්සන view එක දිහා බලාගෙන. චිකන් පාස්තා එකක් හොඳයි. සාමාන්‍යයෙන් දෙතුන් පාරක් කන්න ඕන. හරි ටේස්ට් එක බලන්න. තාම මේකට chili paste ඇඩ් වෙනවා. ඩාල්, sauce. chili paste එක නම් fresh. and dal and sauce. කාලේ ඉවරයි. ප්ලේට් දෙක දිහා බැලුවම හිතා ගන්න පුළුවන් කෑම කොහොමද කියලා. කොහොමද කෑම? සූපිරි. ප්ලේට් දෙකම empty, right? හොදන්න ඕනත් නැහැ. පොඩ විහිදලා ගත්තා නම් ආයෙ ගන්න පුළුවන්. කොල්ලා අපිට ඩෙසර්ට් එකකුත් දුන්නා. thank you bro. අයිසේ හොටෙල් එකේ අක්කා අපිට ජම්බුත් දුන්නා. ඉතින් මෙතනට ආවම පස්සේ ඔයාලට කාලා බීලා විතරක් නෙවෙයි කැරම් ගාලත් යන්න පුළුවන්. කැරම් බෝඩ් එකකුත් තියෙනවා. එහෙනම් බබා අපි යනවා. ටටා බයි. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන හොඳ ළමෙක් කියලා හොඳට සල්ලි හම්බ කරන්න ඕන. අම්මා තාත්තට හොඳට සලකන්න ඕන. බයි. උත්තරණයි. හරි. බයි බයි.